ශ්‍රී ලාංකේය අනන්‍යතාවය භාෂාව සහ ජාතිකත්වය වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ හෙළේ මහා ප්‍රාඥයෙකු පිළිබඳවයි අද විශේෂාංගය. ඔහු නමින් මුනිදාස කුමාරතුංගයන්. 1887 ජූලි මස 25 වනදා දික්වැල්ලේ ඉන්දිකස් ආරේදී උපත ලද මේ මහා පඬිවරයා ලාංකීය සාහිත්‍ය අම්බරයේ නොනිමෙන තරුවක් වැනිය. කුඩා කල සිටම අසාමාන්‍ය මතක ශක්තියක් සහ දැනුම් පිපාසයක් තිබූ කුමාරතුංගයන් ගමේ පාසලෙන් පටන්ගෙන මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවා. නමුත් ඔහුගේ සැබෑ ඇල්ම තිබුණේ හෙළපස කෙරෙහි. වයස අවුරුදු 14දී පාසල් අධ්‍යාපනයට වඩා තනිව පොතපත කියවා දැනුම සෙවීමට ඔහු රුචිකත්වයක් දැක්වුවා. අන්න ඒ තනිව සොයා ගිය දැනුම තමයි පසුව මුළු රටක්ම ආලෝකවත් කළේ. මේසා එළිය ඇති කාලයක මේසා දිනවෑ සිටිනා අනෙක් රටක් මිහි පිට ඇද්ද යනු විමසිය යුත්තේය. හිස් ගරු නමක් ලැබේ නම් කවර නොතරම් කමක් වුවද කරන්නට සැරසෙන වැඩි දෙනාට ලැබෙන බලය වළකුණු සඳහා තමන් දුබල වන්නට පතන හීනයන්ගෙන් ගහන වූ රටකට නින්දා මිස කවර ප්‍රශංසාවක්ද? ඔහුගේ ඒ තියුණු විවේචනය එදාට වගේම අදටත් වලංගුයි. 1907 දී ගුරු විදුහලට බැඳුණු ඔහු තමන්ගේ හසල දැනුම නිසාම ප්‍රවේශ විභාගයක් පවා නොමැතිව ඇතුළත් කරගනු ලැබුවා. පසුව විදුහල්පතිවරයෙකු ලෙසත් පාසල් පරීක්ෂකවරයෙකු ලෙසත් සේවය කළ ඔහු අවසානයේ සියලු තනතුරු පසෙ කළා. සිංහල භාෂාවේ උන්නතිය වෙනුවෙන් කැප වුණා. කුමාරතුංගයන් යනු හුදෙක් ලේඛකයෙකු පමණක් නොවේ. ඔහු වාග් විශේෂඥයෙක්, කවියෙක්, ප්‍රබල පුවත්පත් කලාවේදියෙක්. භාෂාව තුළ තිබූ අනවශ්‍ය බලපෑම් ඉවත් කර සිංහලකම රැක ගැනීමට ඔහු හෙළ හවුල පිහිටුවා ගත්තා. ඔහු ළමුන් වෙනුවෙන් කළ නිර්මාණ අදටත් අපේ සවන් පාමුල රැඳී පවතිනවා. හා හා හරි හාවා කැලේ මැදින් ආවා මහ පුදුමෙකි මලක මලකි නැහැ එහි සකි සමනලෙකි. කොතරම් සරලව ඔහු දරුවන් ඇමතුවාද? හත්පන, මගුල් කෑම, හීන්සැරය වැනි කෘති හරහා ඔහු කළ මෙහෙවර අමරණීයයි. ඒ වගේම තම දරුවාට දඬුවම් කිරීම ගැන කම්පා වෙමින් ඔහු ලියූ මගේ වරද කාව්‍ය පන්තිය ඔහුගේ සංවේදී හදවත ලොවට කියාපාන කදිම නිදසුනක්. දරුවනේ, අනාගතයේ කුසුම් හටගන්වන්නටමයි මා තෙත් කියා වෙනසුම් හැමවන් මගේ කුසුම්. 1944 මාර්තු මස 2 වනදා වසර 57ක් ආයු වළඳා මෙලොව හැර ගියත් ඔහු දැල් වූ භාෂා ප්‍රදීපය අදටත් ජීවමානයි. ජාතියක් පණ ලබන්නේ භාෂාවෙනි යන උදාර හැඟීම අපේ සිත් තුළ තැන්පත් කළ ඒ මහා පඬිවරයාණන්ට අපගේ ප්‍රණාමය පුද කරමු.